යාළුවනේ අද මං හදන්නේ මගේ ලස්සන ගෙදර ගෙවත්ත ඔයගලන්ට පෙන්නන්න. හරිම ලස්සන ගෙවත්තක්ම තියෙන්නේ. මේ බලන්නකෝ අනෝද ගහේ ගෙඩි. ඉන්න මම පෙන්නන්න. ගෙඩි පිරීලා. මේ කෙහෙල් ගහක් තව හැදෙනවා ලස්සනට. මේ පුවක් ගස්. මේ අනිත් අනෝද ගහේ ගෙඩි. යාළුවනේ පළදාව නම් ලස්සනට දෙනවා අපි ගස් වලට හරි ආදරය කරන නිසා. මේ තියෙන්නේ ගස්ලබු ගහ. ගස්ලබු ගහේ ගෙඩි 100කට වඩා දුන්නා අපිට. හරිම රහයි මේ ගහේ ගෙඩි. මේ තියෙන්නේ යාළුවනේ රතු ෆැෂන්. දැන් ඒක හැදීගෙන එනවා. මේ තියෙන්නේ යෝධ ෆැෂන් වල. ලස්සනයි නේද? මේ තියෙන්නේ කොච්චි පැල. මේ කාලේ මිරිස්සල ගණන්වම මේ කොච්චි පැලත් අපිට වටිනවා. මේ තියෙන්නේ කෝලි කුට්ටු ගහ. මේ තියෙන්නේ බටු ගස්. හැම අත්තකම බටු මල් මේ. හරිම ලස්සනයි. මේ බලන්නකෝ. හරිම ලස්සනයි. මේ තියෙන්නේ මිරිස් පැල ටිකක් හදලා තියෙනවා මම ඒකෙම එක දෙක ගත්තා පළදාව. මේ බුලත් පැලක් හැදෙන්නේ. මේ පුවක් ගස් ටික. දැන් අවුරුදු 2ක් වෙනවා. මේ තියෙන්නේ අඹ පැලයක්. මේ තියෙන්නේ චෙරි ගහ. ඒක දැන් ගොඩක් පළදාව දුන්නා. අපි කැපුවා අතු. ඉන්න මම පෙන්නන්න තව ලස්සන. මේ තියෙන්නේ යාළුවනේ කාමරක්. ගෙඩි ගොඩාක් තිබ්බා අපි වටපිටාවට බෙදුවා. අද තියෙන ගෙඩි අස්සේ යමු. ආයෙත් යමු අපි. මේ බලන්නකෝ රෝස මලේ ලස්සන. ගස් වලට ආදරය කරනවා නම් යාළුවත් අපිට ගොඩක් ආදරය කරන මේ ඊයේ ගෙනාවේ කෝලියාස් පැලයක්. මේ තියෙන්නේ අලුතින් හැදෙන අපේ පොල් පැලේ. මේ තියෙන්නේ දෙල් පැලේ. ඒකත් පූදී ළඟදිම. මේ තියෙන්නේ ගිනි මරක කියන එක. ලස්සනට හැදිලා තියෙනවා. මේ බලන්නකෝ. ගේට්ටුව ගාවම සීනි කෙහෙල් කැනක් ඇවිල්ලා හරි ලස්සනයි. ඉන්නකෝ. මේ තියෙන්නේ මල්බෙරි ගහ. හරි ලස්සනයි නේද යාළුවනේ? තියෙන්නේ අනෝදා. මේ තියෙන්නේ තුල්සි පැල ටිකක්. තුල්සි ගස්. මේ චෙරි. මේ ලොවි ගහ. මේ අපේ ෆැෂන් වල. මේ බලන්නකෝ යාළුවනේ. දිගටම තියෙන්නේ පුවක් ගහයි. පුවක් ගස් ටිකක්. මේ තියෙන්නේ මේ කොච්චි ගහ. අපිට පළදාව දුන්න දැන් අවුරුදු 2ක් වෙනවා මේ කොච්චි ගහ. හරිම ලස්සනයි. එහෙනම් නැවත වීඩියෝ එකකින් හමු වනතුරු ඔයගොල්ලෝ හැමෝටම බුදු සරණයි.